Hello guys, ඔයගොල්ලෝ අදත් මේ එකතු වෙලා ඉන්න vlog සිප්පන්න YouTube channel එකත් එක්ක අද අපි කරන්නේ ටිකක් වෙනස් විදිහේ වීඩියෝ එකක්. කියන්නේ වෙනද කරනවා වගේ challenge එකක්වත් traveling vlog එකක්වත් නෙමෙයි. අපි කරන්නේ මෙන්න මෙයා unbox කරනවා. Lego helicopter එකක්. එයාත් එක්කම අපිට දුන්න මෙන්න මේ ninja ලගින්. දන්නේ අපි මොනවද තියෙද කියලා මේකට ගැලපෙන එකක් වුණොත් හොඳයි. මට කඩේ මයි ගත්තේ තාම ඉතින් මේකට පෙන්නලම කරන්න ඕන නිසා මම මේක අන්බොක්ස් කරේවත් නැහැ. එහෙනම් අපි යමු වීඩියෝ එකට. ගාස් දැන් මේකේ ඉස්සරහා පැත්තේ ලුක් එක ගත්තොත් මෙන්න මේ වගේ ලුක් එකක් තියෙන්නේ. ඒ කියන්නේ මිලිටරි හෙලිකොප්ටර් කියලා ගහලා තියෙනවා. පේනවත් දන්නේ අකුරු අනිත් පැත්තට දන්නේ පේන්නේ. පිටිපස්සේ ගත්තොත් මෙන්න එහෙම යුද්ධ ටැංකියක රූපයක් තියෙන්නේ. මම ඒක කියලා හිතාගෙන තමයි ගත්තේ. පස්සේ බලද්දි හෙලිකොප්ටරයක් අරන් තියෙනවා. මම හිතාගත්තේ යුද්ධ ටැංකියක් කියලා. එහෙනම් අපි දැන් මේක අන්බොක්ස් කරගෙන ඉමු. දැන් ගයිස් අපි නින්ජලා ටික පැත්තකින් තියලා මේකේ තියෙන අර සෙලෝ ටේප් කැල්ලක් ඒක කපාගෙන ඉමු. හරි අනිත් පැත්තේ ගන්න. එහා පැත්තේ එකක් නැහැ. අපි දැන් මේක අන්බොක්ස් කරගෙන ඉමුකෝ. දැන් මේක අරින්න යන්නේ. අඩි. ඒනෑති ගොඩාක් කැලි වෙන්න තියෙනවා. අදන කොලෙත් තියෙනවා මේක. මේ කපාගෙන හරි එක්කවා ඇති වෙයිද දන්නේ බලන්න. හරි ඇති මේ මොනවද බලන්නේ. මේ තියෙන හදන විදිය. මේ මගේ ෆස්ට් ලෙගෝ පැක් එක බලමු. මේ තියෙන ගොඩාක් තියෙනවා දෙපැත්ත. අනිත් එක මොකද්ද දන්නේ බලන්න ඕන. කළු පාට. ස්ටිකර්. මේකේ අලවන ස්ටිකර් ටික මේ තියෙන. පේනවද දන්නේ කළු පාට නෙමෙයි. කළු පාටයි නිල් පාටකුත් තියෙනවා ඒකේ. බලමු එහෙනම් දැන් හදන්න. අපි ස්ටිකර් ටික මේකට දාලා ඉමු. කැල්ලි කාලා ඉන්නවා. පැත්තකින් හලා ගමු. දැන් මේක දිගාරගෙන ඉවෙන්ට් එක කරගෙන මේ පැත්තට කරන්න. ඉන්ජල දෙන්නත් එහෙම වෙලාව ඉන්නකොට. මම මේක හලා ගමුනේ. ඉස්සෙල්ලා දැන් මේක හලා ගන්න යන්නේ මේ පැත්තෙන්. ගයිස් දැන් පේනවා ඇතිනේ මේ මට නම් මෙච්චර ලෙගෝ ගොඩක් හම්බෙච්ච පළවෙනි වතාව. කලින් පොඩි ඒවා තිබිලා තියෙනවා. ඉතින් ඔයාලටත් පුළුවන් නම් මෙන්න මේ කොලේ බලන්න. පැය භාගෙන් මේ ඔක්කොම ටික හදලා ඉවර කරන්න. පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාන්න. මුලින් මේකට ඕන කරන ටික තෝරගන්න ඕන. කැමරාව අනිත් පැත්තට ඕගොල්ලන්ට නම් පේන්නේ මෙන්න මේක අපි හදන්නේ. පළවෙනි කොටස. ඒකට ඕන කරන මේක. මේක. තෝරන්න අමාරුයි මහ ගොඩක් නේ. කොටු 6 එකක් තියෙනවා. මට ඔයාලට කියන්න බැරි වුණා මේකට අපිට නින්ජා කෙනෙකුත් හම්බුණා. මේ තියෙන කකුල් දෙක. ඉන්න අත්තේ මේක. ඉතින් පේනවත් දන්න හොඳින්ද
හරි ගයිස් අපි බිම් වැඩිච් එක ගත්තා. මේ තියෙන දැන් මම හොය හිටපු මෙච්චර වෙලා හොයපු එක. ඊට උඩ කුල පාට එක. ඒකට ඕන කරන බඩු ඔක්කොම දැන් හොයාගත්තා. ඒකට සෝදන්නේ තියෙන්නේ. මට ලොකු කරලා පෙන්නන්නේ. ගයිස් අපි දැන් ඒකට සාදාගෙන ඉවරයි. ඒ තියෙන්නේ. මොන දැන් ඒකට සාදලා ඉවරයි. ඊළඟට අපි හැමෝම හදාගෙන යමු. ගයිස් දැන් අපි භාගයකටත් වඩා හදාගෙන ඉවරයි. මේ වගේ ලුක් එකක් තියෙන්නේ. තේනවත් දැන් හොඳට තියෙන ජීර් මාරු කරන්න. තියෙන පස්ස උලක් හොඳට පේනවත් දන්නේ මං හිතන්නේ ලෝඩ් වෙලා. මෙන්න මෙහෙම මේ පැත්තෙන් ගත්තොත් තා ගොඩක් තියෙනවා තාම භාගයක්වත් තියර නැහැ. අපි ඉතුරු ටිකත් බලමු එහෙනම්. බොස් මට ඔයගොල්ලෝට කියන්න බැරි වුණා මේකට කිව්වද කියලාත් මතක නැහැ. මම හිතන්නේ මම කිව්වා. මේකට මේ නින්ජා කෙනෙක්ගේ ගාලි බැල් ටිකක් හම්බුණා. මේ තියෙන්නේ යා. අර පැකට් දෙක නෙමෙයි. මේ තියෙන්නේ මේකටම හම්බෙච්ච එකක්. අපි දැන් මේකත් හයි කරගෙන ඉමු. අයියෝ බිම් වැටුණානේ. චුට්ටක් ඉන්න. ඔළුවමයි බිම් වැටුණා. සලුවත් අයියෝ ආයි වැටුණා. එදී නළුවත් හයි කරගත්තා. අත් දෙකට මම බැලුවා මොකක්ද අඩු කියලා. මාර තද රුත් එකක්. මම මේ ටික හයි කළා පෙන්නන්න. ගයිස් මට ඔයාලට කියන්න තව එක දෙයක් තියෙනවා. මේකේ පෙට්ටියේ අපිට හදන්න පුළුවන් ලෙගෝලා දැන් ඔය හෙලිකොප්ටර් කියන්නේ එකක් විතරයි.
තව 4ක් හදන්න පුළුවන්. ඒ කියන්නේ ඔක්කොම 5ක්. මම ඒවා ඔයාලට වෙන වෙන පාර්ට් වලින් ගෙන්නයි. ඒ කියන්නේ මේක පාර්ට් 1, ඊළඟට පාර්ට් 2, පාර්ට් 3, පාර්ට් 4, පාර්ට් 5 කියලා. අපේ වීඩියෝ හොඳ නම් ලයික් කරන් යන්න. guys මේ නින්ජාව මේ අරක ඇතුලෙන් තියන්න බෑ. තියලා ඊළඟ ඒකේ ඉතුරු ටිකේ වහලා හදන්න බෑ. එතකොට මෙයාගේ ඔළුව ලොකු වැඩි. ඒකෙන් හින්දා ගහන්න බෑ. මං හිතන්නේ මේක දීලා අර මේ හෙලිකොප්ටර් එක හදලා ඉවරලා ඒක ළඟින් තියන්න. අපි එහෙම තියමු. guys ඔයාලා මේක බලන ගමන් මහන් ඉන්නකෝ. අපි මේකේ වීඩියෝස් දාන්නේ සතියකට සැරයක් විතරයි. ඒ කියන්නේ දැන් හෙලිකොප්ටර් එක දාන්නේ 15 වෙනිදා. ජනවාරි 15. ඒ වගේ මම පෝස්ට් එකක් අනිවාර්යයෙන්ම හැම වීඩියෝ එකකටම කලින් පෝස්ට් එකක් දානවා මේ වීඩියෝ එක දාන්නේ මෙන්න මේ වෙලාවට කියලා. දැන් මේකේ පාර්ට් 2 එක දාන්නේ අන්තිමටම තියෙනනේ පාර්ට් 5. ඒ පාර්ට් 5 එක දාන්නේ මම මැයි මාසේ. ඒ කියන්නේ මම ඩේට් ටයිම් ඔක්කොම හදාගෙන ඉවරයි. ඒක නිසා ඔයාලා ඒ වෙලාවට බලලා සෙට් වෙන්න. හරි guys ඔන්න අපි කොහොම හරි තටමල හදාගත්තා. මේක කරකිනාවේ හැබැයි අතින් ගන්න. මේ නින්ජා ඉන්න උතන අර ස්ටිකර් ටිකක් තිබ්බනේ මුලින්ම මේ තියෙන්නේ. ඒව අලවන තැන් මම දන්නේ නෑ. නැත්තම් කිව්වොත් මම දන්නේ නෑ. ඒවා අලෙවි නැති වුණාම තමයි මට නම් හොඳ. ඒක හිම තමයි මම තියෙන්න දෙන්නේ. චූටි පෙත්තත් කරකෙනවා. එහෙනම් අද අපි වීඩියෝ එක ඉවර කරනවා. channel එක subscribe කරන් යන්න. වීඩියෝ එක හොඳ නම් පාලින් කමෙන්ට් කරන්න. එහෙනම් goodbye.